බොයිස් මොකද වෙන්නේ අද මම කිව්වාගේම අපේ ස්පෝර්ට්ස් බ්ලොග් එකේ තවත් එක බ්ලොග් එකක් ඒ කියන්නේ ෆෑන් බ්ලොග්යක් කියන්නත් පුළුවන් එහෙම කියන්නත් පුළුවන් සාමාන්‍යයෙන් මම හිතුවා මම කලිනුත් මම ඒක කරලා තියෙනවා හරියට අපිට කරගෙන යන්න බැරි වුණා අපි මැචස් වලට යනවා ඉවෙන්ට්ස් වලට යනවා ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට පෙන්වන්න යනවා ඒ කියන්නේ ඔයගොල්ලොත් එක්ක එකතු කරගන්න ෂෙයා කරගන්න මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ෆුටි මැච් එකක් බලන්න යනවා කියලා මොකද මේක ලංකාවට පොඩ්ඩක් ඒ කියන්නේ ඒකේ පොඩ්ඩක් ස්ට්‍රේන් දෙයක් මොකද හැබැයි ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ඒ කියන්නේ ලංකාවට ක්‍රිකට් වගේ ඕස්ට්‍රේලියාවට ෆුටි කිව්වම මේක නිකන් මාරම පිස්සුවක් හැබැයි මේ ස්පෝර්ට් එක මෙහෙ විතරයි තියෙන්නේ ඒ කියන්නේ NFL වගේ ඇමරිකන් ෆුට්බෝල් වගේ AFL තියෙන්නේ මෙහෙ විතරයි ඕස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් කියලා කියන්නේ ගොඩක් අය ඉතින් මම ඒකේ හිස්ටරි එක ගැනත් ඔයාලට කියන්නම් ඉස්සරහට ඉතින් අපි හිතුවා අද මම ඉන්නේ සවුත් ඕස්ට්‍රේලියාව ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපේ සිටි එකේ තියෙන ප්‍රධානම ක්ලබ් එක තමයි ඇඩිලේඩ් ක්‍රෝස්ුයි පෝර්ට් ඇඩ්ලේඩුයි ඉතින් අද යන්නේ අපි ඇඩිලේඩ් ක්‍රෝස් මැච් එක බලන්න ඇඩිලේඩ් ක්‍රෝස් versus සෙන්ට් කිල්ඩා ඉතින් ගොඩක් වෙලාට කියන්නේ ක්‍රෝස් versus සේන්ට්ස් කියලා ඉතින් ක්‍රෝස් ලාගේ මැච් එක තමයි අපි සපෝට් කරන්නේ ක්‍රෝස් ඉතින් අද ඒ මැච් එකට යන බ්ලොග් එක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතන් ඉන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක අපි මැච් එක බලන්න යන්න. වාහනේ ඉන්ටර්චේන්ජ් එක දාලා ඉතින් අපි ගොඩක් වෙලාවට ෆුටි මැච් එකට යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ මොකද මේ ඉන්නේ මගේ වයිෆ්. ඉතින් අපි දෙන්නත් ඉතින් මැචස් වලට යන්නේ. ඉතින් මොකද ගොඩක් වෙලාවට සිටි එකට ලොකු සෙනගක් වෙනවා ෆුටි මැච් එකක් දවසක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි ෆුටි මැච් වලදී ගොඩක් වෙලාවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී කරනවා ඉතින් ෆ්‍රී කරන නිසා හැමෝම මේ විදිහට තමන් චියර් කරන ටීම් එකේ කට්ටිය ඔක්කොම එක්ක යාළුවෝ හැමෝම එක්ක ඉතින් සිටි එකට දාලා එන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ. ඉතින් ඔයාලට පේන නැති මේ ඇඩ්ලේඩ් ස්ටේෂන් එකකින් බහැලා පුංචි දුරක් ඒ කියන්නේ බ්‍රිජ් එක ක්‍රොස් කරාට පස්සේ ඇඩ්ලේඩ් ඕවල් එක ඔයාලට පේනවා. ඉතින් මේ හැමෝම යන්නේ මැච් එකට. ඉතින් 10000ක් 20000ක් එකපාර මැච් එකක් වෙලාවට මේ විදිහට ඉස්සරහට යනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ෆුටි වල හිස්ටරි එක කියනවා නම් 1850 වගේ කාලෙට ෆුටි වල හිස්ටරි එක යන ගොඩක් අය කියනවා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් මේන් ස්පෝර්ට් එක වෙලා තියෙනකොට සමර් සීසන් එකේදී වින්ටර් එකේදීත් ඒ ෆුටි ෆීලිං එක තියාගන්න නැත්තම් පොඩ්ඩක් ඉන්න මම කියන්නම් මේ පේන්නේ ඔයාලට ඇඩ්ලේඩ් ඕවල් එක. ඉතින් මේ මම ඔයාලට ඇඩ්ලේඩ් ඕවල් එකේ හෝම් ටීම් එකේ ඇට්මොස්ෆියර් එක දෙන්න ඕන නිසා මේ ටීම් එකේ ෆෑන්ස්ලත් එක්කම මේ ඩෙකොරේෂන් වලින් යනවා ඔයාලට පේනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ඉතින් අපි කතා කර හිටියේ 1850 වගේ ඉතිහාසයට යන ෆුටි වල හිස්ටරි එක. ඉතින් ගොඩක් අය කියනවා මම අහලා තියෙනවා ක්‍රිකට් මේන් ස්පෝර්ට් එක වෙලා තියෙන වෙලාවක සමර් සීසන් එකේදී වින්ටර් එකේදී ඒගොල්ලොන්ට ක්‍රිකට් ගහන්න බෑ. ඉතින් ඒ ඇත්ලීට්ලගේ හෙල්ත් එක පැත්ත නැත්තම් ඒගොල්ලොන්ගේ ස්ටැමිනා නැත්තම් ඒගොල්ලොන්ගේ ෆිට්නස් තියාගන්න ෆුටි හොයාගත්ත කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තටම මම ඒක හිස්ටරි එක කියන්න දන්නේ නැහැ. නමුත් ෆුටි අද වෙනකොට ක්‍රිකට් වලටත් වඩා සමහර ස්ටේට් වල ජනප්‍රියයි කියන එක කියන්න ඕනේ. ඉතින් මේ තියෙන ඇඩ්ලේඩ් ඕවල් ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලෝ ගොඩක් තැන්වලදී දැකලා ඇති. මේක ඇඩ්ලේඩ් ඕවල් එක කියන්නේ නිකන් අර අපි කියන්නේ බහුකාර්ය වැඩක් කියලා කියන්නේ ෆුටි කාල්ට ෆුටි ක්‍රිකට් කාල්ට ක්‍රිකට් ඒ වගේම සොකර් නම් සොකර් දැන් ලබනවද රග්බි වර්ල්ඩ් කප් එකේ මැචස් උත් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ T20 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එකත් මම හිතන්නේ ඇඩ්ලේඩ් ඕවල් එකේ තියෙනවා කියලා ගොඩක් අය කියනවා. ඉතින් මේ තියෙන්නේ ඇඩ්ලේඩ් ඕවල් එකේ එළියේ view එක වලට පේන විදිහ. ඉතින් ඒ නිසා ඇඩ්ලේඩ් ඕවල් ග්‍රවුන්ඩ් එක කියන්නේ සාමාන්‍ය ඇඩ්ලේඩ් වල තියෙන ලොකු අයිකනික් ප්ලේස් එක. මොකද ඕනම ස්පෝර්ට් එකකට එක හැඩ ගැහෙන්න පුළුවන් එකක්. ඉතින් ඒ වගේම තමයි ඇඩ්ලේඩ් ඕවල් ග්‍රවුන්ඩ් එකේ ෆොටෝස් වල ඉස්සර කාලේ ගත්තොත් ගොඩක් ෆොටෝස් වලදී ඔයගොල්ලන්ට පේනවා තියෙන නිකන් කැතිඩරල් එකක් තියෙනවා ඒ හා පැත්තේ. මේ තියෙන්නේ චර්ච් එක. ඉතින් ඒක මම හිතන්නේ මම දන්න විදිහට සෙන්ට් පීටර්ස් කැතිඩරල් එක. ඉතින් ඒක හරි ලස්සන එක පල්ලියක්. ඉතින් ඒක ගාව අපේ ෆොටෝ එකකුත් තිබ්බාර අපි කලින් කරපු ඇඩිලේඩ් සික්සර්ස් ටූර්නමන්ට් එක වෙලාවේදී ගත්ත ට්‍රෝෆි රිවීල් එකේදී. ඉතින් හරි ලස්සනයි මේ view එක. ඉතින් අපි ඉන්නේ ඇඩිලේඩ් ඕවල් එකේ එළියේ. අපි ග්‍රවුන්ඩ් එකට ආවා. තාම ඇතුළට යන්න ඕනේ නැහැ. ඉතින් අපි අපේ ගේට් එක අත්තට යන්න ගමන් ඉන්නේ. එහෙනම් ඇතුළට ගිහලා හම්බෙමු. ටිකට් එක පෙන්නලා ඊට පස්සේ ඇතුළට එනකොට ටිකට් එකක් තමයි තිබුණේ. ඉතින් ඒ ටිකට් එක අරගෙන ඒ ගේට් එකෙන් ඇතුළට එනකොට මේ තමයි ඇඩ්ලේඩ් ඕවල් එකේ අපි ඇතුලේ ෆෑන්ස්ලා ඉතින් මේ වෙලාවේ තාම මැච් එකට පැයක් විතර වෙලාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. ඉතින් ගොඩක් වෙලාවට මට ඇඩ්ලේඩ් ඕවල් එකට එනකොට වෙනම ලෝකයක් වගේ පේන්නේ. ඒක හරිම ලස්සනයි ලයිට්ස් වලට. අnder ලයිට්ස් වලදී ඇත්තටම හරිම ලස්සන ග්‍රවුන්ඩ් එකක්. හැමෝම කතා කරන
ග්‍රවන්් එක කටල ඩෝල් එක කියන්නේ ඉතිං යතර අපේ යාලුවෙක් හමුණ එලඩ ඉතින් එලඩ මැත්සක් ගැන යාපිට වඩා ගොඩක් ඩයිහට ෆෑන් කෙනෙක් කරෝස් ලගින් ඉති යා මැත්සක් ගැන මනාද කියන්නල බලු Okay, yeah. Alright, we're here at the Crows game tonight. Crows vs St Kilda. Riley O'Brien, who's not playing, but it's alright, we're going to win anyway. I think my prediction is a 5-goal win to Crows. Taylor Walker to kick 6 goals. ඊට පස්සේ ඉතින් අපි ආයි සාමාන්‍ය විදිහට වයිෆයි එක අපි ඉන්න තැනට යන්න ලෑස්ති වුණා. ඉතින් තව ටිකකින් මැච් එක පටන් ගන්නවා කියලා. දැන් මේ ඕගොල්ලෝ දකින්නේ නම් මැච් එක පටන් ගත්ත වෙලාව. ඉතින් සාමාන්‍ය විදිහට මැච් එක ගියා. ඉතින් ඇත්තටම කිව්වොත් හාෆ් ටයිම් එක වෙනකොට ග්‍රවුන්ඩ් එක ෆුල් පැක් වෙන සයිස් එකකට සෙනඟ හිටියා. ඉතින් මේ මැච් එකේ විස්තරයක් ඔයාලට කියනවා නම් සාමාන්‍යයෙන් ෆුටි මැච් එකේදී එක ටීම් එක වෙලාවෙදී ග්‍රවුන්ඩ් එකේදී 18ක් එක සයිඩ් එකකට ප්ලේ කරනවා. ගොඩක් වෙලාවට මම දන්න විදිහට සහ ස්ටැට්ස් වල තියෙන විදිහට ඒගොල්ලෝ මාරු වෙනවා කියලා තියෙනවා. චේන්ජස් වලදී ගොඩක් ප්ලේයර්ස්ලා 5ක් හරි චේන්ජස්ලා 6ක් වගේ තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ට්‍රේන්ජ් ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ ගෝල් එකක් කියලා කියන්නේ ලකුණු 6ක්. ඉතින් ඔය ඔයාලට පේනවා ඇති පෝස්ට් 4ක් තියෙනවා. ඉතින් ඔය මැද තියෙන උස පෝස්ට් දෙක මැද්දෙන් එයාලා කික් කරන බෝලේ ගියොත් ඒක ලකුණු 6ක් විදිහට තමයි සඳහන් එක ගෝල් එකක් වෙනවා. ඉතින් ඒ අනිත් පෝස්ට් දෙක අතර මැද්දෙන් බෝලේ ගියොත් ඒක පොයින්ට් එකක් එකතු වෙනවා ඒ කික් කරන ටීම. නමුත් ඒක ගෝල් එකක් වෙන්නේ නැහැ. නමුත් ඒක පොයින්ට්ස් විදිහට ඇඩ් වෙනවා. සාමාන්‍යයෙන් මේ මැචස් ලකුණු 100 120 88 90 වගේ රේන්ජ් එකට එනවා. සාමාන්‍යයෙන් කෝටස් 4ක් මේ මැච් එක යනකොට ගොඩාක් වෙලාවට මේ මැචස් වල ඩිසිෂන් වෙනස් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ රිලේ තෝප් මේ වගේම ගෝල් එකට කික් කරන chance එක කියන්නේ ඒක ටිකක් වෙනස් විදිහේ rules එන ගේම් එකක්. ඉතින් මං හිතන්නේ මේ chance එක යාට මිස් වෙනවා. ඉතින් මම කියාගෙන ගියපු කතාව තමයි මේ මැච් එකේ විනාඩි 20 ගානේ කෝටස් 4ක් තියෙනවා. හාෆ් ටයිම් එකෙන් පස්සේ විනාඩි 20ක බ්‍රේක් එකක් ඇවිල්ලා ඊට ආයෙත් ඊළඟ කෝටස් එක පටන් ගන්නවා. ඉතින් මේ කෝටස් 4ම ඉවර වෙනකොට මැච් එකේ පොයින්ට්ස් වලින් ඉස්සරහින් ඉන්න ටීම් එක තමයි දිනන්නේ. ඉතින් ෆෝවර්ඩ්ස්ලා ඉස්සරහ තියෙන ගෝල් බොක්ස් එක ඇතුළේ අපිට බඳන්න ඒක කොහොමද ඒක කියන්නේ කියලා. ඒ බොක්ස් එක ඇතුළේදී බෝලේ අල්ලගත්තොත් ඒගොල්ලොන්ට හම්බ වෙනවා කික් කරන්න chance එකක් කියන ඔබ්ස්ට්‍රක්ෂන්ස් නැතුව. ඉතින් ඒ chance එකේදී අපි බලමු මොකද මේක වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට දකින්න ඉතින් ඒක ගෝල් එකක්. ඉතින් එහෙම තමයි ලකුණු 6ක් ගෝල් එකක් වෙන්නේ. ඉතින් ඒ අතරදී අපි එළියේ ඇවිදිනකොට මැච් එක ග්‍රවුන්ඩ් එක ඇතුළේදී බ්‍රේක් ටයිම් වල එදිනකොට මේ වගේ ෆෑන්ස්ලාත් අපි දකිනවා. ඉතින් මේ මැච් එකේ අන්තිම වෙලාව ඉතින් අපි හිතපු විදිහට ටෆ් මැච් එකක් වුණා. නමුත් ක්‍රෝස් එක ලකුණකින් මේ මැච් එක දින්න ලකුණු 103යි 102යි. මේ වීඩියෝ එක ඇතුලේ අතර මැද්දේදී මැච් එකේ වීඩියෝ ක්ලිප්ස් එකක් ඔයාලට තිබ්බා. බලන්න. ඉතින් මේ අතර මැද්දේ මේ ප්ලේයර්ස්ලා කතා කරන විදිය, මේ ප්ලේයර්ස්ලා මූව් වෙන විදිය, ඉතින් ඒක වෙනම ස්ට්‍රක්චර් එකක් තිබුණේ. ස්පෝර්ට්ස් ගැන කතා කරනවා නම් අපි හැම ස්පෝර්ට් එකක්ම දකින්න හම්බෙන එක chance එකක්. ඉතින් මම මෙහෙට ආවට පස්සේ තමයි මට ඔස්ට්‍රේලියන් රූල්ස් ෆුට්බෝල් දකින්න හම්බුනේ. සහ ඒක ඇත්තටම වෙනම විදිය ගේම් එකක්. ටිකක් ස්පීඩ් ගේම් එකක් කිව්වොත් හරි. රගවලටත් වඩා ෆුට්බෝල් වලටත් වඩා මේ ගේම් එකේ රූල්ස් ගොඩක් වෙනස්. නමුත් පොඩි ආතල්ලයක් තියෙන ගේම් එකක්. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු මේකට ඇඩික් වෙලා තියෙනවා. ගොඩක් අය ෆුටි ටිප්ස් කරනවා. ඉතින් මෙහි ඉන්න ගොඩක් අය දන්නවා මේ කාලෙට නිකන් ෆුටි කියන්නේ පිස්සුවක් වගේ. ඉතින් පාරවල් සරසලා, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සරසලා හැම ස්ටේට් එකක්ම ෆුටි වලට ලෑස්ති වෙනවා. ඉතින් මේ තියෙන මේ ඇට්මොස්ෆියර් එක සමහරවිට මේ වීඩියෝස් ඉතින් එහෙම කට් කරලා මම ඔයාලට දුන්නේ මේ වීඩියෝ එක ඇතුළේදී ඒ වීඩියෝස් වල ක්ලිප්ස් මේ ප්ලේයිං එක ගැන පොඩ්ඩක් පෙන්වන්න. සමහරවිට සමහර අය කියනත් මේක නිකන් පිස්සු ගේම් එකක් කියලා. නමුත් ඉතින් ඔහොම තමයි අපේ මැච් එකේ විස්තර ඔයාලට විදිහට කිව්වේ. ඉතින් හරියන මැච් එක ඉවරයි. අපි හිතපු අවුට්කම් එක අපිට ආවා. ටොස් වින් කරා. ටෆ් ගේම් එකක් ගියේ. ඉතින් දේශුන් මැච් එකක් හැබැයි ග්‍රවුන්ඩ් එක උගත මැච් එකක් කොහොමද දාන්න පුළුවන්. I think I'm going to go to the